සත්‍ය සිරුර නැවත පූර්ණ ලෙස Tamanගේ සැබෑ සිරුර සමග සම්බන්ධ නොවෙන්න පුළුවන්. ක්‍රීම් ශ්‍රීම් අම්සත්‍යයේ හම්ශවාලයේ පරකාය ප්‍රවේශය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය කැමති ඕනෑම වේශයකට ඒ කියන්නේ පෙනුමකට ස්වරූපය වෙනස් කර ගැනීම. තුල්ප කෙනෙක්ගෙන් Tamanට පමණක් හානියක් සිදුනට මේකෙන් වෙනත් කෙනෙක්ටත් හානියක් වෙන්න පුළුවන්. යමාමහ පෙළහර පාද්දී ඔලේ සෙල්ෆ් රිසෙප්ෂන් හෙවත් සොයන් සංජානනය පාලනය කරන ප්‍රදේශ කම්පනයට ලක් වුණා මේ වගේ අත්දැකීම් කෘතිමවත් ඇති කරන්න පුළුවන් කියලා තහවුරු වෙලා තියෙනවා. අපේ මේ සිරුරේ ආශ්චර්යයන් කියන කොටස තාමත් නූතන සාමාන්‍යධාරය විද්‍යාවෙන් සැඟවිලා තමයි තියෙන්නේ. සාමාන්‍යධාරය විද්‍යාඥයන්ට මේ සැඟවිලා තියෙන ආශ්චර්යයන් හඳුනාගෙන එම ආශ්චර්යයන්ට අර්ථකථනයක් දීමට නම් අතීතයට එබී බැලීමට සිදු වෙනවා නොඅනුමානයි. විද්‍යාවෙන් හෙළිවෙන භෞතික සිරුර අපගේ එක් කොටසක් පමණයි. ඒ තුල සැඟව ඇති අනෙකුත් දේවල් ගැන නොදන්නාකම ඒ දේවල් නැතයි කියා මිත්‍යාවක් ලෙස බැහැර කිරීම තමන්වම රවටා ගැනීමක් නොවේද? සත්‍ය තව බොහෝ දුරය. විද්‍යාවට තවමත් ගෝචර නොවන්නේ වර්තමාන විද්‍යාව මිනිසාට වඩා යන්ත්‍ර කෙරෙහි විශ්වාසය තැබා ඇති නිසාවෙන්. AI වලින් නිර්මාණය වෙන නූතන යුගයක AI වලට අභිබවා යාමට අපහසු තවමත් නූතන මිනිස් සමාජයට පවා ගෝචර නැති ඉපැරණි මිනිස් හැකියාවන් ගැන මේ කාලේ කතා බහ කිරීමද හාස්‍යයට කරුණක් වන බව දැනමත් SL පැරා ඉන්වෙස්ටිගේෂන් අපි අද කතා කරන්නේ ඉතාමත් බැරෑරුම් විවාදයට තුඩු දෙන මාතෘකාවක් විදිහට සලකන්න පුළුවන් පරකාය ප්‍රවේශය ගැනයි. පරකාය ප්‍රවේශ වචනාර්ථයෙන් ගත්ත මත පර හෙවත් අනුන්ගේ කාය හෙවත් සිරුර ප්‍රවේශය නොහොත් පිවිසීම. ඒ කියන්නේ අනුන්ගේ සිරුරකට පිවිසීම. කොහොමද තවත් සිරුරකට Tamanට ලැබිලා තියෙන සිරුරෙන් ඉවත් වෙලා ඇතුළු වන්නේ කියන කාරණාව ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මාතෘකාව ඇතුළේදී පරකාය ප්‍රවේශයේ පසුබිම ඉතිහාසය ගැන, එතකොට සිද්ධි කියන්නේ මොනවාද, සිද්ධි වර්ග පිළිබඳව, සිද්ධි සහ බුදුදහමේ කියවෙන විශේෂ ආධ්‍යාත්මික බලයන් අතර ඇති සමානතාවය ගැනත් වඩාත් වටින්නේ මොකක්ද කියන කාරණාවත් පරකාය ප්‍රවේශය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය ගැන වගේම මොන වගේ සිරුරවලටද මේ විදිහට ඇතුළු වෙන්න පුළුවන්, මොන වගේ සිරුරවලටද ඇතුළු වෙන්න බැරි කියන කාරණාවත් වෙනස් සිරුරකට ඇතුළු වෙද්දී අපේ ලයිෆ් බොඩි එකයි අපේ සිරුරයි අතර තියෙන සම්බන්ධය වෙන ඇස්ට්‍රල් කෝඩ් එකට මොකද වෙන්නේ කියන දේ ගැනත් මෙහෙම සිරුරවලට ඇතුළු වන බවට ඉතිහාසය තුළ තියෙන වාර්තා වීම ගැනත් මේ වෙනස් සිරුරක ගත කරන කාලය තුලදී Tamanට ඇති සැබෑ සිරුරට මොකද වෙන්නේ, ඒක පරිස්සම් කරගන්නේ කොහොමද කියන කරුණු ගැනත් පරකාය ප්‍රවේශ මන්ත්‍ර ගැනත් අවසානයේ මේකයි මේ තරමට භයානක වෙන්නේ, මේක වැරදියට භාවිතා කරන්න උත්සාහ කරොත් වෙන්න පුළුවන් විනාශය සහ මේක උත්සාහ කිරීමේදී සිදුවෙන වැරදි නිසා සිදුවෙන විනාශ ගැනත් මේ මාතෘකාව ඇතුලේ කතා කරන්න SL පැරා ඉන්වෙස්ටිගේෂන් අපි අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් කියන්න තියෙන අර තුල්ප වීඩියෝ එක වගේ මේකත් හාන්න බලාපොරොත්තු වෙන අයට ඔහොර බෑග් එකක් විදිහට මේක දකින්න සලස්වන ආකාරයට ඔයාලා මේක අත්හදා බලන්න යන්න එපා. ඒක කරුණාවෙන් ඔයාලගෙන් ඉල්ලන්නේ. තුල්පමාංශි කොච්චර භයානකද මේක ඊට වඩා 100,000 ගුණයකින් භයානකයි. තුල්පමාංශි වලින් නිර්මාණය කරන තුල්ප කෙනෙක්ගෙන් Tamanට පමණක් හානියක් සිදුනට මේකෙන් වෙනත් කෙනෙක්ටත් හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තුල්පමාංශි වලදී මරණය කියන එක අන්තිමට බලපෑමට තිබුණට මෙතනදී මරණය කියන්නේ මුල් ප්‍රතිවිපාක වලින් එකක් විතරයි. ඉතින් පැහැදිලි සිංහලෙන් කියන්නේ මේක හුදෙක් දැනුම සඳහාම පමණයි. මොනම හේතුවකටවත් අත්හදා බලන්න යන්න එපා. මම එච්චරට මේක එපා කියන කාරණය ගැන වීඩියෝ එකේ මුල ඉඳන් අග වෙනකන් හොඳ අවබෝධයෙන් යුතුව බැලුවොත් ඕනම බප පණ්ඩිතෙක්ට උනත් තේරේ. වෝනින් එකක් දුන්න නිසා අපි යමු අද අපේ වීඩියෝ එකට. වීඩියෝ එක පටන් ගන්නකොට වචනාර්ථයෙන් මේ පරකාය ප්‍රවේශය කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනගත්තනේ. මේක හින්දු යෝග සහ තාන්ත්‍රික විද්‍යාව මත පදනම්ව සිදු කරන අධ්‍යස්වාභාවික සම්ප්‍රවේශනයක් විදිහට කිව්වත් වඩාත් නිවැරදි. ඇතර මේ කියන විදිහට අපේ සිරුරෙන් පිටත් වෙලා වෙනත් කෙනෙක්ගේ සිරුරකට යනවා කියන්නේ මොකක්ද? අපේ සිරුරෙන් ඇත්තටම ඉවත් වෙලා යන්නේ මොකක්ද?
අපේ ආත්මය නැතිනම් ලයිට් බොඩි කියන මේ කොටසද? ඔව් හින්දු ආගමට අනුව මේ ලයිට් බොඩි එකත් තව කොටස් වලට කැඩෙනවා. නමුත් මෙතනදී වෙනත් සිරුරකට ඇතුළු වන්නේ මේ ලයිට් බොඩි කියන ප්‍රධාන කොටසයි. මෙතනදී විඥානය කියන අණු කොටසත් මේ විදිහට සම්ප්‍රේෂණය වෙනවා කියලා විශේෂයෙන් මේ ආගම තුල අවධාරණය කරලා තියෙනවා. කොහොම නමුත් විඥානයත් මේ ලයිට් බොඩි එකේ එක කොටසක්. එතකොට සරලව කිව්වොත් අපේ මේ ලයිට් බොඩි එක ඇස්ට්‍රල් බොඩි එක සූක්ෂම සිරුර. එතකොට සංකල්පයෙන් වශයෙන් ගත්තොත් ඔය ආත්මය කියන එක ඒ කොටස තමයි මෙතනදී පවතින භෞතික සිරුරෙන් ඉවත් වෙලා වෙනත් භෞතික සිරුරකට ඇතුළු වන්නේ. මේ පරකාය ප්‍රවේශය කියන සංකල්පය හින්දු ආගමේ ඉතාමත් ඈත අතීතයක් දක්වා ඈත දුරකට විහිදලා යනවා. මේ හැකියාව ඉතාම බලගතු හැකියාවක් විදිහට සලකන හැකියාවන් 18කටත් අයත් වෙනවා. මේ හැකියාවන් හින්දු ආගමට අනුව ආත්ම අවබෝධය හෝ විමුක්තිය කියන ඔවුන්ගේ අවසාන බලාපොරොත්තු වන ඉලක්කයන්ට අයත් නොවන අතර අධ්‍යාත්මික දියුණු කිරීම වල අතුරු ප්‍රතිඵල විදිහට විශේෂ අරමුණු වෙනුවෙන් සිදු කරන ලබන බලවත් යෝගයන් වලදී ලැබෙන ප්‍රතිඵල විදිහටයි මේක සලකන්නේ. මේ විශේෂ හැකියාවන්ට විශේෂ අවධානයක් දීලා ඒක සපුර ගන්න කටයුතු කිරීම ඇතැම් විට මෝක්ෂයට බාධා පමුණවන බවත් මේ ආගම තුල මතයක් පවතිනවා. මම මෙතනදී කිව්වනේ මේ බලගතු හැකියාවන් 18ක් තියෙනවා කියලා. මේ 18ට කියන්නේ නැත්තම් පොදු නාමයේ විදිහට භාවිතා කරන්නේ සිද්ධි කියන නාමයයි. මුල් කාලේ මේ සිද්ධි 18ට අනුගතව බලවත් යෝගීන් වරුන් 18 දෙනෙකුත් ඉඳලා තියෙනවා. මේ 18 දෙනා මේවා වෙනම ප්‍රගුණ කරලා තිබුණා. ඉතින් මේ සිද්ධි 18ත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ප්‍රාථමික සහ ද්විතීක සිද්ධි විදිහට. මේ ප්‍රාථමික සිද්ධි වලට සිද්ධි 8කුත් ද්විතීක සිද්ධි වලට සිද්ධි 10කුත් අන්තර්ගත වෙනවා. අපි මුලින්ම මේ ප්‍රාථමික සිද්ධි පිළිබඳ අවධානයක් දුන්නොත් අනිමා සිද්ධි කියන පළවෙනි සිද්ධියෙන් විස්තර කරන්නේ පරමාණුවක් තරමට සිරුරෙන් කුඩා වීම. මහිමා සිද්ධි අනන්තයක් ලෙස විශාල වීම. මෙතනින් මේ අදහස් වෙන්නේ Tamanට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් සිරුරෙන් විශාල වීම ගැන. ගරිමා සිද්ධි අසීමිත ලෙස බර වැඩි කර ගැනීම. ලගිම ඉතාමත් සැහැල්ලු වීම, වාතයටත් වඩා සැහැල්ලු වීම කියන අර්ථය මෙතනින් ඉස්මතු වෙනවා. කැමති ඕනෑම දෙයක් ලබා ගැනීමේ හැකියාව. එතකොට ඕනෑම ස්ථානයකට ළඟා වීමේ හැකියාව. ප්‍රාකම්ම්‍ය තමන්ගේ ඕනෑම අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීමේ හැකියාව. ඉසිත්වා සොබා දහමට බලපෑම් කිරීමේ හැකියාව. වසිත්වා ඉන්ද්‍රියන් එතකොට ඔය මූලද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් පාලනය කිරීමේ හැකියාව. දැන් අපි බලමු මේ ද්විතීක සිද්ධි 10 මොනවාද කියලා. අනුර්මිමත්වා කුසගින්න සහ පිපාසය කියන ද්විත්ව භාවයන් වලට ප්‍රතිශක්තිය. මේකෙන් මේ අදහස් කරන්නේ ඔය ආයාසයකින් හෝ නැත්නම් කැප කිරීමකින් තොරව අධික කාලයක් ආහාර සහ ජලය නොමැතිව ජීවත් වෙන්නට තියෙන හැකියාව ගැන. දූර ශ්‍රවණ වචනාර්ථයම තමයි මෙතනින් කියවෙන්නේ. ඊටමත් දුරින් තියෙන කුඩා ශබ්දයකට පවා අවශ්‍ය නම් කන් යොමු කිරීමේ හැකියාව. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි තරම් දුරින් සිදුවෙන දෙයකට හොඳින් ඇහුම්කන් දීමේ හැකියාව. දූර දර්ශනය කලින් එක වගේම තමයි මෙතනත් වචනාර්ථයම තමයි ගත්නේ. ඊටමත් දුරින් පිහිටි කුඩා දෙයක් පවා හොඳින් දැකීමේ හැකියාව. ඒ කියන්නේ ඇසේ සීමාව ඉක්මවාගෙන ගිහින් දේවල් දකින්න තියෙන හැකියාව. මනෝවේග මේ හැකියාවට තමයි අපි ටෙලිපෝටේෂන් කියලා හඳුන්වන්නේ. අපි ස්ථානයක් ගැන සිතන්න යන වෙලාව වෙද්දි එතනට ගිහින් ඉවරයි. මේ වේගය නිසා කෙනෙක්ව එකපාරට මතුවෙනවා වගේ තමයි පේන්නේ. අපි මේ ගැන වෙනම මාතෘකාවකින් කතා කරමු. කාම රූප තමන්ට කැමති ඕනෑම වේශයකට, ඒ කියන්නේ පෙනුමකට ස්වරූපය වෙනස් කර ගැනීම. මේ තියෙන මායාකාරී ස්වරූපය. පරකාය ප්‍රවේශය තමයි ඊළඟට තියෙන්නේ. ඒ ගැන අද අපි කතා කරනවානේ. සොචන්ද මෘතු මේක ටිකක් අමුතු එකක්. නමුත් වැදගත්. කැමැත්තෙන් තමන්ට අවශ්‍ය වෙලාවට මිය යාම. දේව සංඝ ක්‍රීඩනු දර්ශන. දිව්‍යමය විනෝදාංශ දැකීමේ හැකියාව. අජ්නා අපරිහාත ගති. බාධාවකින් තොරව චලනය වීමේ හැකියාව. මේ කියන්නේ මේ භෞතික බාධක සහ බාධාවන් අභිබවා ඕනෑම ආකාරයකට තමන්ට චලනය වීමේ හැකියාව. දැන් මේ සිද්ධි 18 ගැන අහපු ගමන් අපෝ මේවා මිත්‍යාව, මනුස්ස ශරීරයකට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? මේක ස්වභාවිකත්වයේ ඉක්මවා යාමක්, ප්‍රායෝගික නෑ වගේ දේ කතා ගොඩක් මත ගොඩක් තමන්ගේ ඇතුළතින්ම ඇහෙන්න පුළුවන්. ඉතින් මටත් ඇත්තට මේ දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන් කියලා විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ. නමුත් මේ සමහර ඒවා මේ සමහර හැකියා ඔබ මම මීට කලින් අහලා තියෙනවා. නාම මාත්‍රිකව නැතත් මේ හැකියාවන් ගැන කලින් වෙනත් ආකාරයකින් අහලා තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ 이르දිමුතුන් අතර අගතැන්පත් වූ මුගලන් මහරහතන් වහන්සේ
එක්වරක් තමන් වහන්සේගේ ජීවිතයට හානි කරන්න පැමිණි සොර සතුරන් පිරිසගෙන් බේරීමට යතුරු හිලකින් ගිය බවට කතාවක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ යතුරු හිලකට වඩා කුඩා කෙරු අවස්ථාවක්. මේක අනිමා සිද්ධි කියලා විස්තර කරන හැකියාවට සමාන වෙනවා. මේ එක අවස්ථාවක් පමණයි. තුන් බෑඩ් ජටිලයන් දමනය කිරීමේදී එතකොට බුදුරජාණන් තවුතිසා දිව්‍ය ලෝකේ බණ කියද්දී යමා මහ පෙළහර පාද්දී ප්‍රාතිහාර පාද්දී මේ සිද්ධිවල කියවෙන සමහර දේවල් ඒ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේක මේ සමහර වෙලාවට වක්‍රව තමයි බලපාන්නේ. එර්දියෙන් වැඩම කරද්දී ලගිම සිද්ධියෙන් කියවෙනවා වගේ ශරීරය සැහැල්ලු කර ගැනීම සිදු වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ විශේෂ බලයන් විශ්ලේෂණාත්මකව බලද්දි මේ සිද්ධි වලින් කියවෙන්නේ හැකියාව තියෙන්න පුළුවන්. මම මෙතනදී ගෞතම බුද්ධ ශාසනයේ සිදුවේ විශේෂ සිදුවීම් සහ මේ සිද්ධි එකිනෙක තියලා ගැඹුරින් ඒ ගැන විශ්ලේෂණාත්මකව කතා කරන්න මේ වීඩියෝ එක ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එකකින් නොහිතන විදිහට දික් වෙන්න පුළුවන්. මේ ගැන වෙනම වීඩියෝ එකක් ගේන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මෙතනදී එක් කුඩා කරුණක් මගින් මේ සිද්ධි සහ බුද්ධ ශාසනයේ සිදුවීමක් අලෙලා මේක පැහැදිලි කරේ මෙහෙම සම්බන්ධතා තියෙනවා කියන එක පෙන්වන්න ඕන නිසා මම මේක මේ විදිහට ඔයාලට කිව්වේ. දැන් හිතන්න එපා හින්දු ආගමේ ඉගැන්වීම් වල බුද්ධ දර්ශනයවත් බෞද්ධ ඉගැන්වීම් වල හින්දු අදහමවත් උගන්වනවා කියලා. මම මේක ඊටම සරලව බර වචන වලින් නැතුව ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නේ. මේ ආගම් දෙකේම ඉගැන්වීම එකිනෙකට සහ මුලින්ම වෙනස්. ආගමික මූලික සංකල්ප වෙනස්. නමුත් භාවනාව මුල් කරගෙන මනස දියුණු කරගමින් ඔවුනොවුන් අපේක්ෂා කරේ මාර්ගවල ගමන් කරද්දී භාවනාවන් ගැන ගවේෂණය කරද්දී මේ වගේ හැකියාවන් ප්‍රගුණ කිරීමක් හෝ ලැබීමක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න කලින් බුද්ධ ශාසනය පැවිදි වෙන්න කලින් 이르දිමේ බලයන් තිබුණ බ්‍රාහ්මණයෝ සහ අන්‍යාගමිකයෝ ඉන්දියා. මේ අය දුක නැති කිරීමේ මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක ගමන් කරත් ඔවුන්ට එම හැකියාවන් ලැබිලා තිබුණා. සමහර අය ඉඳලා තියෙනවා මේ හැකියාවන් අරමුණු කරගෙනම භාවනාවේ යෙදিলা පසු මේ දේවල් ලබා ගත්තු. එතකොට සරලව කියන්න ඕන කෙනෙක්ට තේරෙන භාවනාවේ නිරත වෙද්දී විවිධ අධීරයන් තුලදී මේ දේවල් අත්පත් කරගන්න පුළුවන් කියලා. මම මේක බොහොම සරල කරලා කියන්නේ. භාවනාවන් වල නිරත වෙන අය දන්නවා මේක පුළුල්ව විස්තර කරොත් කොච්චර ගැඹුරුද කියලා. නමුත් මෙතනදී සියලුම දෙනාට පහසුවෙන් අවබෝධ වෙන්න පුළුවන් විදිහට තමයි මම සරලව සාරාංශගතව මේ දේවල් මෙතනදී කියන්නේ. හින්දු ආගම වේවා බෞද්ධ දර්ශනය වේවා මේ දෙපාර්ශවයන්ම සඳහන් වෙන මේ දේවල් අරමුණු කරගෙන මේ වෙන්වෙන් භාවනා කරන්න වෘතයන් වල නිරත වෙන්න එපා කියලා මේ ආගම්වලම තියෙනවා. මොකද බෞද්ධයන් බලාපොරොත්තු වෙන නිර්වාණයටත් හින්දුවන්ගේ මෝක්ෂයටත් මේවා බාධාවක්. වටිනාම දේ උදෙසා යන ගමන අවහිර කරන මගින් ලැබෙන පොඩි වරප්‍රසාද විදිහට තමයි මේවා සලකන්නේ. බෞද්ධයන් විදිහට ගත්තම මේ දේවල් කොච්චර බලවත් හැකියාවන් වුණත් අවසානයේ බලාපොරොත්තු වෙන නිර්වාණය තරම් අල්ප මාත්‍රිකවත් නොටිනා දේවල් තමයි මේවා. ඒ නිසා මේ වීඩියෝ එක බලන බෞද්ධයන්ට කියන්නේ මේ වගේ හැකියාවන්ට වඩා මාර්ගඵලලාභී බව ඉතාමත් වටිනවා, ඉතාමත් උතුම්. ඒ නිසා ලැබූ මිනිසත් භවයකදී ඔබ භාවනාව වගේ දෙයක් ප්‍රගුණ කරනවා නම් ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කරමින් වැඩ කරන්න ඔබගේ වටිනා කාලය යොදවනවා නම් ඒ කාලේ කිසිසේත් මේවට මිඩංගු කරන්න එපා. මම උනත් මේ දේවල් කියලා දෙන්නේ හොදු දැනුමටම පමණයි. ඕන දැන් වඩා වැදගත් මොකක්ද කියලා දන්න නිසා අපි බලමු කොහොමද මේ පරකාය ප්‍රවේශය කියන දේ අත්දැක බලන්නේ නැත්නම් කරන්නේ කොහොමද කියලා. මේ පරකාය ප්‍රවේශය කියලා හඳුන්වන හැකියාව ඉතාමත් පහසුවෙන් අත්පත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි කලින් කතා කරපු තොල්පමාංශි කොච්චරට අමාරුද ඒ වගේ 100,000 ගුණයකින් මේක සපුර ගන්න අමාරුයි. කොටිම මේක සරල භාවනා ක්‍රමයක් නෙමෙයි. ඉතාමත් ගැඹුරු සවිඥානික ප්‍රවීණතාවකින් යුක්ත කෙනෙක් තමයි මේක අත්දැක බැලිය යුත්තේ. ඊට අමතරව මේ දේ ප්‍රායෝගිකව අත්දැක බලපු හොඳ ගුරුවරයෙක් යටතේ උපදෙස් අරගෙන තමයි මේ ක්‍රියාත්මක කරන්න ඕන. කොටිම ලුසිඩ් ඩ්‍රීමින් වලට ඇස්ට්‍රල් ට්‍රැවලින් වලට වගේ යම් උපදෙස් මම පවා දුන්නට මට දෙන්න හැකියාවක් තිබ්බට මෙතනදී පුරුදු වෙන කෙනෙක්ට අල්ප මාත්‍රිකව හෝ ගුරුකමක් දීමට මේ වීඩියෝ එක කරන මට පවා හැකියාවක් නැහැ. ඉතින් නැවතත් කියනවා විහිං අමාරුයි නොවැටි මේ දේවල් දැනුමටම පමණක් භාවිතා කරන්න. දානතරමින් මේ ගැන උගන්වන අයත් ලංකාවේ නැහැ. හොඳ ගුරුවරයෙක්ට අමතරව මන්ත්‍ර දැනුම, තන්ත්‍ර දැනුම, මුද්‍රා වගේ දේවල් ගැන හොඳ දැනුමක් සහ ඒවා භාවිතය කිරීමේ සාමාන්‍ය පුහුණුවක් හෝ තිබිය යුතුයි. මීට අමතරව ගත්තොත් ඔය ප්‍රාණයාම, ඒ කියන්නේ හුස්ම පාලනය කිරීමේ භාවනා ක්‍රම අඩුම
ආනාපාන සතිය වගේ භාවනාන් වල ඉහළ නිපුණතාවයක් මේ සඳහා තිබිය යුතුයි. මේ සිද්ධිසා ආරාවි කලින් කතා කරපු යක්ෂණී වගේ බන්ධනයන් සඳහා තන්ත්‍රවලට අමතරව ඇතැම් අවස්ථාවක ගුටිකා කියන පළඳනාවන් පළදිනවා. මේ ගුටිකා එකිනෙකට වෙනස් හරියට සූර්යයක් වගේ පළඳනාවක් තමයි මේක. මේ ඒ සිද්ධිවලට එකිනෙක වෙනස් ගුටිකා පළඳනාවන් තියෙනවා. මේ පළඳනාවකුත් සූදානම් කරගෙන මේ සඳහා සූදානම් වෙන්න ඕනි. මේ පරකාය ප්‍රවේශය සඳහා මන්ත්‍ර අවශ්‍යම වෙන්නේ නැහැ. නමුත් මන්ත්‍ර මගින් ඉක්මන් ප්‍රතිඵල ආකර්ෂණය වීමේ හැකියාවක් තියෙනවා. මේ ඉක්මන් ප්‍රතිඵල කියන්නේ දවසින් දෙකකින් නෙමෙයි. යම් කාලයක් මන්ත්‍ර නොමැතිව මේක සාර්ථක කරගන්න යනවද ඊට වඩා සාපේක්ෂව වඩා අඩු කාලයකින් මන්ත්‍ර භාවිතා කරමින් මේක සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕන පුෂ නක්ෂත්‍රයෙන්. මම මේ නක්ෂත්‍ර 27 ගැන මොන ගනේ අයටද හොල්මන් පේන්නේ නැති කියලා කරපු වීඩියෝ එකේ සඳහන් කරා. ඒ ගැන දැනගන්න ඕනි කෙනෙක් ඉන්නවා මේ කාඩ් එකෙන් වැටෙන ලින්ක් එකෙන් ඒක බලන්න. මේ සඳහා සූදානම් වීමට සදක් ස්නානය කිරීම හින්දුන්ගේ සම්ප්‍රදායට අනුව අවශ්‍යයි. මේ කියන්නේ මේ අමුතු ස්නානය කිරීමක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් යෝගීන් දිනපතා ස්නානය කරනවා. මොවුන් මෙයින් භෞතික පිරිසිදුකම මෙන්ම පිරිසිදු සිරුරක් මගින් ධනාත්මක මනසක් අධ්‍යාත්මික උසස් බවක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් කරන නියමිත දේ ගැන ගෞරවයක් මෙන්න ඔවුන් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මන්ත්‍ර ජප කිරීමට පෙර සුද්ධ ගංගාවකින් ස්නානය කරලා තමයි මේකට මේ අය සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය භාවනා කරන අපේ අය හොඳින් නාලා කරලා පිරිසිදු වෙලා සැහැල්ලු පිරිසිදු ඇඳුමක් ඇඳලා පන්සිල්ලේම සමාදන් වෙලා තමයි කලාට භාවනාවන් සිදු කරන්නේ. ඉතින් මෙතනදී මේ හින්දුන්ගේ ක්‍රමය තුල වෙන්නේ මෙවැනිම දෙයක්. ඇත්තටම කිව්වොත් මේ දේවල් භාවනාව පහසු කරන දේවල් මිසක අත්‍යවශ්‍යම දේවල් නෙමෙයි. ඒ කියන්නේ වැදගත් විශේෂ අවස්ථාවක ඔයා හොඳට ඇඳ පැළඳගෙන ගියාම එතනට ඒක ඔබිනව වගේම සාමාන්‍ය පිළිගැනීමකුත් ඔයාලට ලැබෙනවනේ. හැබැයි ඔයාට සාමාන්‍ය විදියට ඇඳ පැළඳගෙන වුණත් එතනට යන්න පුළුවන්. පිළිගැනීම ටිකක් අඩු වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් වෙන්නේ. මේ විදියට ස්නානය කරලා හොඳින් සැරසිලා තම ගුරුවරයාට නමස්කාර කරලා අර සූදානම් කරගත්ත ගුටිකාව බෙල්ලේ මාලයක් විදිහට පැළඳලා විනියෝගයට යන්න පිවිසෙන්න ඕන. මේ විනියෝගය කියන්නේ මේ යෝග සන්දර්භය තුළ මේ ක්‍රියාවට සහභාගී වෙන පුද්ගලයාට ආවේනික වන විදිහට විශේෂයෙන් සැකසුණු භාවනාවකට අවතීර්ණ වීමයි. ඒ කියන්නේ යෝගී ගුරුවරුන් තම ශිෂ්‍යයන්ගේ සුවපහසුව සහ ගැළපෙන ආසන ක්‍රම, ඒ කියන්නේ භාවනාවට හිඳ ගැනීමේ ක්‍රම පවා. එතකොට ඔය ප්‍රාණයාම ක්‍රම, ඒ කියන්නේ හුස්ම ගැනීමේ ශිල්පීය ක්‍රම වගේ ඒ පුද්ගලයාගේ සෞඛ්‍යයන් සහ සීමාවන් වලට අදාළව පුද්ගලික ඉලක්ක වලට අදාළව හඳුන්වලා දෙනවා. මේක පළපුරුදු ගුරුවරයෙක් වුණත් කාලයක් ශිෂ්‍යයන්ව අධීක්ෂණය කරලා ක්‍රම වලට හුරු කරන්නේ. මේදී හුස්ම ගැනීම අවධාරණය කිරීම විශේෂයෙන් කරනවා. මෙතනදී හුස්ම පාලනය සහ චලනය අතර තියෙන සවිඥානික සම්බන්ධය මත චිත්ත වේගය, මානසික සහ ශාරීරික තත්ත්වයන්ට බලපෑම් කිරීම සඳහා හුස්මට තැන දීම සිදු කරනවා. මේ විනියෝගයට ප්‍රවේශ වීමේදී ඒ පුද්ගලයාට අනුව ශරීරය, හුස්ම, මනස, හැඟීම් සහ ආත්මයට අන්තර්ගත සම්බන්ධිත ආකාරයකින් තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. මේ ආමන්ත්‍රණය මන්ත්‍ර ආරම්භයේදී සිදු කරනවා. ඒක අරමුණ සහ තවත් දේවල් කිහිපයක් මත එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මම මෙතනදී මේ පරකාය ප්‍රවේශයට අදාළව විනියෝග මන්ත්‍රය සහ ප්‍රවේශ මන්ත්‍රය විතරක් කියන්නම්. මේකේ තව කොටස් තියෙනවා. නමුත් දැනුමට විතරක් මේ ගැන දැනගන්න මේ කොටස ප්‍රමාණවත්. ओम ऐं ह्रीं श्रीं आं सत्ये हंसवाले हस्क फ्रेम कफ्रेम क्लीन रामे हस्क फ्रेम महापरिवृतो शून्यन परकाय सिद्धि नारद ऋषि गायत्री चंदा श्री गुरुदेवता गुणबीज ह्रीं शक्ति ओम कीलकम परकाय प्रवेश सिद्धि प्रीतयार्थ मंत्र जपे विनियोग. මේ මන්ත්‍රය එකපාරක් මතුරනම හරියන්නේ නැහැ. මේ මන්ත්‍රයෙන් විතරක් වාර ලක්ෂ 5ක් මතුරන්න ඕනි. පේනවනේ හිතන තරම් මේක ලේසි නෑ. හැබැයි මේ වැඩේදී කරන්න ඕන දේවල් වලින් ලේසිම දේ තමයි මන්ත්‍රය වාර ලක්ෂ 5ක් මතුරන එක. මේ විනියෝග මන්ත්‍රය ජප කිරීමෙන් අනතුරුව පරකාය ප්‍රවේශ මන්ත්‍රය සහ මූල මන්ත්‍රයත් වාර ලක්ෂ 5 බැගින් මතුරන්න ඕනේ. මම කලින් කිව්වත් වගේ මෙතනදී මම මූල මන්ත්‍රය ගැන සඳහන් කරන්න යන්නේ නැහැ. පරකාය ප්‍රවේශ මන්ත්‍රය ගැන විතරක් කියන්න. ओम हाइम ह्रीं श्रीं आं सत्ये हंसवाले हस्क फ्रेम कफ्रेम क्रीम रामे हस्क फ्रेम परत्पारे विनिर्मुक्ताय परकाय ह्रीं कुलैश्वरी पत भावना योगिव නිකම්ම මේ මන්ත්‍ර දෙකත් මම නොකියපු මූල මන්ත්‍රයත් වාර ලක්ෂ 5 ගානේ ජප කරපු පාළියට
මේකින් කිසිම දෙයක් සාක්ෂාත් කරගන්න නම් බෑ. මේ හැම දෙයකට කලින් ප්‍රාණයාම ගැන හොඳ අවබෝධයක්, හොඳ අත්දැකීමක් වගේම හිත සමාධිගත කරගන්න පුළුවන් වෙන තරමට භාවනාවේ අත්දැකීම් සහ ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. හැකියාවක් තිබිය යුතුයි. මන්ත්‍ර 3ක් වාර ලක්ෂ 5 ගානේ 15 ලක්ෂ වාරයක් මන්ත්‍ර ජප කරනකන් හිත එක තැනක තියාගන්න පුළුවන් කියන්නේ ඉතින් ඒ කෙනෙක්ට මේක සාක්ෂාත් කරගන්න පහසුයි කියන එක. ඒ වගේම තමයි මේ දේවල් සියල්ල සපේරුණත් පරකාය ප්‍රවේශ සිද්ධි ප්‍රගුණ කරන්න නම් කාලයක් තිස්සේ මනස වෙනස් ශරීරයකට ඇතුළු වීම මනසින් දකින්න ඕන. මම හිතන්නේ ඔයාලට සරල නමුත් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මොකද්ද මේ පරකාය ප්‍රවේශ හැකියාව ලබා ගන්න සිදු කරන්න ඕනි මොනවද කියලා. මේක කිසිම මානසික අස්ථාවර තත්වයක ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මේක දිගු කාලීනව පුහුණුවලත් කෙනෙකුටත් විතරයි කරන්න පුළුවන්. ඒ කෙනෙක්ට උනත් බැරි වෙන්න පුළුවන්. දැන් මේ පරකාය ප්‍රවේශය සිදු කරන පුද්ගලයා කොහොමද මේ මන්ත්‍රය කියූ පමණින් තව කෙනෙකුගේ සිරුරට යන්නේ? මෙතනදී ඇත්තටම ප්‍රාණයාම සහ පරකාය ප්‍රවේශය සඳහා මනස දිගු කාලීනව සූදානම් කර ගැනීම මගින් අපි අර කලින් කතා කරපු ඇස්ට්‍රල් ට්‍රැවලින් නැත්නම් ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් වලදී වගේ අපේ ශක්ති සිරුර එළියට ගන්න පුළුවන් වෙනවා. අපේ භෞතික සිරුරෙන් මේ ශක්ති සිරුර ඇස්ට්‍රල් බොඩි එක නොහොත් මේ ලයිට් බොඩි එක පිටතට එන මේ අවස්ථාවට පරකාය ප්‍රවේශයේදී ශක්ති සිරුර භෞතික සිරුරෙන් ඉවත් වෙන අවස්ථාවට සමාන වෙනවා. නමුත් මතකනේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් වලදී අපිට ශක්ති සිරුර භාවිතයෙන් අවශ්‍ය තැන් වලට ගමන් කරන්න පුළුවන් වෙන එක තමයි එතනදී වෙන්නේ. එතනදී වෙනස් ශරීරයකට ඇතුළු වෙලා ඒ ශරීරය පාලනය කිරීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් පරකාය ප්‍රවේශ සිද්ධි තුලදී මේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් වලට වඩා 100,000 ගුණයකින් මේක බලගත්ු හැකියාවක්. ඇත්තට මොන වගේ සිරුර වලද මේ විදිහට අපිට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ? ඇතරම කිව්වොත් මේ හැකියාවෙන් අපිට ඕන කෙනෙක්ගේ සිරුරකට යන්න හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ. සාමාන්‍යයෙන් මෙතනදී මියගිය කෙනෙකුගේ සිරුරකට ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. ඒත් මැරුණ ඕනෑම සිරුරකට යන්නත් හැකියාවක් නැහැ. මැරිලත් සිරුරක් විදියට නඩත්තු වෙන්න පුළුවන්. නැත්නම් පවතින්න පුළුවන් භෞතිකත්වයක් තියෙන සිරුරකට තමයි මේ විදියට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තවත් සරල කරොත් ඔය එම්බාම් කරලා අභ්‍යන්තර රුධිරය හෝ සිරුර කොටස් අයින් කරපු සිරුර වලට එතකොට මේ යාමෙන් ගොඩක් කල් ගිය මරල සිරුරු වල තුලීමේ හැකියාවක් මෙතනදී ලැබෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න මානසිකව ඊටාම දුර්වල තැනැත්තන් අස්ථාවර මට්ටමේ කෙනෙක්ගේ සිරුරකටත් මේ විදිහට මේ හරහා ඇතුල් වෙන්න පුළුවන්. තව කෝමා එකක ඉන්න කෙනෙක්ගේ සිරුරකට එහෙමත් ඇතුල් වෙන්න පුළුවන්. අපි මේක දැන් පොඩ්ඩක් පැහැදිලි කරගමු තාර්කික දෘෂ්ටි කෝණයකින්. මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා මියගිය සිරුරකට පෙරේතයෙක්ට නැතිනම් මියගිය කෙනෙක්ගේ වෙනත් ලයිට් බොඩි එකකට ඇතුල් වෙන්න බෑ කියලා. ඒ වගේම තමයි යක්ෂයෙක් බන්ධනය කිරීමෙන් ඇරෙන්න මල සිරුරකට යන්ත්‍ර මන්ත්‍ර ගුරු කර්ම වලින් තොරව කිසිදු අමනුෂ්‍යයෙක්ට ඇතුළු වෙලා සිරුර ඇති කරගන්නත් බෑ කියලා. එතකොට මේක වෙන්නේ කොහොමද? ඒ වගේ මෙතන තමන්ගේ භෞතික සිරුර ඇස්ට්‍රල් බොඩි එකත් එක්කම ඇස්ට්‍රල් කෝඩ් එක හරහා සම්බන්ධතාවයක් තියෙදි වෙනත් සිරුරකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක පිළිබඳව ඉතාමත් බැරෑරුම් කරන පැහැදිලි කිරීමක් මට පැරාසයන්ස් ඇතුලෙන් හොයාගන්න බැරි වුණා. නමුත් සමස්තයක් විදියට ගත්තම වඩා තර්කානුකූල සහ ව්‍යහැකියාවක් තියෙන පැහැදිලි කිරීමක් විදිහට මෙතනදී තමන්ගේ භෞතික සිරුරත් ශක්ති සිරුරත් අතර තියෙන මේ ඇස්ට්‍රල් කෝඩ් එක නොකැඩී ඒ විදිහටම පවතිනවා. මේ පරකාය ප්‍රවේශ හැකියාව මගින් ජීවණු කරන්නේ తాවකාලිකව මේ ලයිට් බොඩි එකට ඇස්ට්‍රල් කෝඩ් එකට සමාන නව සම්බන්ධයක් මේ අනෙක් සිරුර සමග ඇති වෙනවා. මේ නව සම්බන්ධය කෙලින්ම ඒ පුද්ගලයාගේ භෞතික සිරුරට ඇස්ට්‍රල් කෝඩ් එකට සම්බන්ධ වීමක් විදිහට මෙතනදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි ඒ සිරුර පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අපි ජීවත් වෙන සිහිමද කෙනෙක්ගේ ගත්තොත් එයාගේ භෞතික සිරුරට ලයිට් බොඩි එකක් සම්බන්ධ වෙලා තියෙද්දි ඒ දෙක අතර තියෙන ඇස්ට්‍රල් කෝඩ් එකට තමයි මේ යෝගියා තුල මේ පරකාය ප්‍රවේශ හැකියාව වර්ධනය කර ගැනීමෙන් පසුව ඇති වෙන తాවකාලික සම්බන්ධය සම්බන්ධ වෙන්නේ. නැත්තම් කෙලින්ම භෞතික සිරුරට. මම හිතනවා මේ රූපරාම වලින් ඔයාලට මම කියන දේ පැහැදිලි වෙන්න ඇති කියලා. මේක අලුත් මල සිරුරක් සමග සම්බන්ධ වෙනවට වඩා ජීවත් වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන එක වඩා අපහසු දෙයක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම දුර්වල කෙනෙක්ගේ සිරුරකට තමයි මේ විදියට සම්බන්ධ වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන. ඒකට සාමාන්‍ය කෙනෙකුට හෝ මානසික වශයෙන් ඉතාමත් ශක්තිමත් හොඳ දෛනික ජීවිතයක් ගත කරන කිසිම කෙනෙකුගේ සිරුරකට මොනියම් විදිහකටත් මේ හරහා ඇතුල් වෙලා ඇස්ට්‍රල් කෝඩ් එකට හෝ ෆිසිකල් බොඩි එකට සම්බන්ධයක් හදාගන්න වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මේක නිකන් එක්තරා ආකාරයක ආවේශ වීමක් වගේද.
දුර්වල කෙනෙක්ගේ සිරුරට ඇතුළුවීමේ හැකියාවක් වගේ දේවල් සලකා බලනකොට මේක ටිකක් අමනුෂ්‍ය ආවේශයකට සමාන බලපෑමක් ඇති කරත් මේ එකම දේ නෙමෙයි. මෙතනදී ජීවත් වෙලා සිටින මිනිස්සෙක්ම තමයි මේ විදිහට తాවකාලිකව මේ දුර්වල කෙනාගේ සිරුරට ඇතුළු වෙන්නේ. සතුන්ගේ සිරුර වලට ඇතුළු වෙන්න පුළුවන් නේද? සමහර දැනක සත්වයෙකුගේ සිරුරට ඇතුළු වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. එහෙම පුළුවන් කියන යෝගීන්ගෙන් වැඩි මතයට අනුව තද බල අවශ්‍යතාවයකට ඇරෙනකොට ඒක උත්සාහ කරන එක තරම් හොඳ දෙයක් නෙමෙයි කියලායි කියන්නේ. මිනිස් මොළය සහ චින්තනය එක්ක සතුන්ට හැරෙන්නවත් බැරි නිසා එතනදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔය සිංහයා, නාගයන් සහ ව්‍යාග්‍රයන් වගේ සත්වයන්ගේ සිරුර වලට මේ විදිහට ඇතුළු වෙන්න පුළුවන්ලු. නමුත් මේ වගේ සතුන් තුලට පිවිසීමෙන් දැඩි මාංශ ආසාව, පිපාසය වගේ දේවල් පුරුද්දකට යන්නත් පුළුවන් කියලා අනතුරු ඇඟවීමක් තියෙනවා. තවත් පිරිසක් කියන්නේ මිනිසුන්ට වඩා බුද්ධි මට්ටමින් බොහෝ පහලින් සතුන් සිටි නිසා මේ විදියට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ කියලයි. කොහොම නමුත් මේ විදියට සතුන්ගේ සිරුර පාලනය කරන මෙවැනි ජනප්‍රවාද නම් ওই ලෝක පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒව ගැන දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. කොහොම නමුත් මෙතනදී තියෙන පරස්පරතා නිසා සතුන්ගේ සිරුරකට ඇතුළු වීම ගැන නිශ්චිතවම කියන්න අමාරුයි. දැන් මේ ක්‍රමයට අනුව යම් වෙනත් සිරුරකට මේ විදියට ඇතුළු වුණාට පස්සේ කොච්චර කාලයක් ඒ ආගන්තුක සිරුර පාලනය කරමින් ඒ තුල ඉන්න පුළුවන්ද? මේක ඇත්තරම යෝගියාගේ හැකියාව කොටින්ම ආධ්‍යාත්මික දියුණුව අනුව තීරණය වෙන දෙයක්. මුල් කාලේදී කොපමණ කාලයක් ඉන්න පුළුවන්ද කියන එක ගැන තමන්ගේ භෞතික සිරුරෙන් මේ ශක්ති සිරුර ඉවත් වෙන අවස්ථාවේදී ඉංගියක් ලැබෙන බව ඇතම් තැන්වල විස්තර කරනවා. මේ පරකාය ප්‍රවේශය පිළිබඳව හොඳින් අත්දැකීම් ලබලා ඒ පුරුදු වුණාම යෝගියාට ඒ කාල සීමාවට යම් බලපෑමක් කරන්නත් පුළුවන්. කොහොම නමුත් දිගු කාලීනව තමන්ට අයිති තමන්ගේ සිරුරෙන් වෙන් වෙලා ඉන්න එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඇස්ට්‍රල් බොඩි එක පිට වුණාම තමන්ගේ භෞතික සිරුරට මොකද වෙන්නේ? ඒ සිරුරේ ආරක්ෂාවට මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මේ පරකාය ප්‍රවේශය සිදු කරන ඉතාමත් බලගතු සහ ඉහළ අත්දැකීමක් තියෙන යෝගාචාරිවරුන්. එතකොට මේ අයට බොහෝ වෙලාවට ශිෂ්‍යයන් සිටිනවා. ඒ ශිෂ්‍යයන් අතරින් වඩාත් විශ්වාසදායකම සහ දක්ෂ සිසුවා බාහිරව මේ ගුරුවරයාගේ සිරුර ආරක්ෂා කරන්න උදව් කරනවා. ඒ කියන්නේ ඔය අපි ගත්තොත් මැසි මදුරු වදුරු වලින් බාහිරව වෙනත් පුද්ගලයෙක්ගෙන් වෙන හානියන් වගේ දේවල් වල ආරක්ෂා කරන්න මේ සිසුවාගේ උත්සාහය ලබා ගන්න පුළුවන්. තව සමහරු විවිධ මන්ත්‍ර බලයෙන් මේ බාහිර වදුරු පාලනය කරලා තමයි මේ පරකාය ප්‍රවේශ සිද්ධිවලට ප්‍රවේශ වෙන්නේ. මේ විදිහට භෞතික සිරුරෙන් ශක්ති සිරුර ඉවත් වෙලා තියෙනකොට ඒ භෞතික සිරුරේ එක අතක මහපොට ඇඟිල්ලක් සියුම් ලෙස සෙලවීමකට ලක් වෙනවා. මේක ශක්ති සිරුර සහ භෞතික සිරුර අතර සම්බන්ධය තවමත් නොකඩී තියෙනවා කියන්න සංඥාවක්. කොටින්ම කිව්වොත් තවමත් මේ යෝගීවරයා ජීවත් වෙනවා කියන්න තියෙන හොඳ සංඥාවක්. දින ගණන්, සති ගණන්, සමහර විට මාස ගණන් තමන්ගේ සිරුරේ මේ විදිහට මේ යෝගීන් වෙන් වෙලා ඉන්නකොට මේ සිරුර කිසිදු පෝෂණයකින් තොරව දුර්වල වෙනවා. මේක වළක්වන්න මේ යෝගීවරුන්ට හැකියාවක් තියෙනවා. ඒ තමයි සිද්ධි 18න් එකක් වෙන අනුර්මිමත්වා කියන සිද්ධිය. මේක මෙතනදී මේ යෝගීවරුන්ට උපකාරී වෙනවා. ආහාර හෝ ජලය නොමැතිව දිගු කාලයක් සිටීමට මේ සිද්ධිය වැදගත් වෙනවා. ඊට අමතරව අමනුෂ්‍ය හානි වලින් මේ සිරුර ආරක්ෂා කරගන්නත් විවිධ වූ ආරක්ෂක ක්‍රම එහෙමත් තියෙනවා. වර්තමානයේ නම් අනුර්මිමත්වා කියන සිද්ධිය උපකාරීත්වය නැතුවත් මේක කරන්න පුළුවන්. මොකද කෝමා වගේ තත්ත්වයන් වලදී සිරුර ආරක්ෂා කරගන්න වෛද්‍ය ක්‍රම වර්තමානයේදී ඕන තරම් තියෙන නිසා. ඉන්දියානු ජනප්‍රවාදමේ ඉතිහාසය තුළ මේ පරකාය සිද්ධි ගැන සඳහන් වෙන ජනප්‍රවාදයක් තියෙනවා. ඔය ක්‍රිස්තු වර්ෂ 788 සිට 820 ආසන්න කාලයකදී ආදී ශංකාචාර්ය කියන යෝගාචාර්ය විසින් අමරු නම් වූ රජ කෙනෙක්ගේ මරණය නිමේෂයකට පසු රජුගේ සිරුරට තාවකාලිකව ඇතුල් වෙලා බිසවත් සමග පැවති විවාදයකින් ජයගෙන මාස 6කට ආසන්න කාලයක් මේ රජුගේ සිරුරේ ඉඳන් රාජධර්මයේ සහ ඊ ජීවිතය පිළිබඳව අත්දැකීම් ලබාගත් බවට කියවෙනවා. පුරාවෘත්ත කාලයට අනුව ක්‍රිස්තු පූර්ව පළවන සියවසේදී වික්‍රමාදිත්‍ය රජු සම්බන්ධ වික්‍රම චේතාල කතා තුළ මේ පරකාය ප්‍රවේශ සිද්ධිවලට සමාන කතා නිරන්තරයෙන් හමු වෙලා තියෙනවා. මේ කතාවල චේතාලයා මృత දේහයක් තුළට ඇතුල් වෙලා කතා කිරීම, ඇවිදීම වගේ සිදුවීම් කළ බවට වාර්තාවීම් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1052 1135 අතර කාලයේ ප්‍රසිද්ධ ටිබෙට් යෝග සම්ප්‍රදාය චරිතයක් වූ
මිලා රේපාද ශරීරයෙන් ඉවත්ව වෙනත් ජීවීන්ගේ අත්දැකීම් සහ දැනීම් භාවනාව තුළදී අත්විඳපු බවට සඳහන් වෙනවා. තවත් මේ වගේ ඓතිහාසික ජනප්‍රවාද ගණනාවක්ම තිබුණා. කාල වේලාව ගත වෙන නිසා අපි වීඩියෝ එකේ ඊළඟ කොටසට යමු. මේ පරකාය ප්‍රවේශ කියන මේ දේ ඇයි කරන්න උත්සාහ කරන්න එපා කියන්නේ? මොකක්ද මේකේ මේ කියන භයානකත්වය? ඇත්තටම වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? මුලින්ම මම සාමාන්‍ය ධාරය විද්‍යාවෙන් මේ පරකාය ප්‍රවේශය ගැන පැහැදිලි කිරීමක් කරලම ඉන්නවා. පරකාය ප්‍රවේශය කියන්නේ ආත්මය ඇත්තටම සිරුරෙන් පිට වෙලා වෙනස් සිරුරකට යන ක්‍රියාවක් විදිහට නූතන විද්‍යාව පිළිගන්නේ නම් නැහැ. මනුෂ්‍ය මොළය තුල මම කියන හැඟීම එක තැනකට ගොනු වෙච්ච එක තැනක තියෙන දෙයක් නම් නෙමෙයි. ඒක මොළය නිරන්තරයෙන් නිර්මාණය කරන සෙල්ෆ් මොඩල් එකක් විදිහට සැලකුවොත් හරි. ඊටමත් ගැඹුරු භාවනා එතකොට හයිප්නෝසිස් අධික බය එහෙමත් නැතිනම් මානසික කම්පනවලදී මේ සෙල්ෆ් මොඩල් එක తాවකාලිකව බිඳ වැටෙනවා. එතකොට කෙනෙක්ට මම මේ ශරීරයේ නෙමෙයි මම වෙනත් කෙනෙක් මම වෙන තැනක ඉඳන් බලනවා වගේ හැඟීමක් ඇති වෙන්න නැත්තම් දැනෙන්න ගන්නවා. කොටින්ම තමන් දිහා තමන්ට වඩා උඩකින්දන් බලනවා වගේ හැඟීමක් පවා මෙතනදී ඇති වෙන්න පුළුවන්. මේ භාවය නැතිනම් මේ හැඟීම් මනෝවිද්‍යාත්මකව හඳුන්වන්නේ ඩිසෝසියේෂන්. එහෙම නැතිනම් විඝටන ආබාධයක් කියලා. ඒ කියන්නේ අපි මේ දන්න out of body experience කියන යටතට වැටෙන දේවල් ගැන මේ විදිහට තමයි සාමාන්‍ය ධාරාවේ විද්‍යාව තුල පැහැදිලි වෙන්නේ. ওই නූතන විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව මොලේ self perception හෙවත් ස්වයං සංජානනය පාලනය කරන ප්‍රදේශ කම්පනයට ලක් වුණා මේ වගේ අත්දැකීම් කෘතිමවත් ඇති කරන්න පුළුවන් කියලා තහවුරු වෙලා තියෙනවා. එතකොට මේ පැහැදිලි කිරීම වලට අනුව කිසියම් ආත්මයක් සිරුරෙන් පිටවීමක් හෝ වෙනත් සිරුරකට ඇතුළු වීමක් මෙතනදී සැබෑවටම සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ මොළය තුල මම කියන හැඟීම తాවකාලික වෙනස් වීම පමණයි. එතකොට විද්‍යාත්මක පැහැදිලි කිරීමට අනුව පරකාය ප්‍රවේශය කියන්නේ ශරීර මාරුවක් නෙමෙයි මනසින් හදන ශක්තිමත් ඉලූෂන් එකකට. ඉතින් පරකාය ප්‍රවේශය වගේ දේවල් අත්හදා බලද්දී නිින්ද විකෘති වීම, ආතතිය, මානසික අස්ථාවරත්වය වගේ තත්ත්වයන් ඇති වෙන්නත් එතනින් එහාට ගිහින් අන් අයට හිරිහැර කරලා ඒ තමන් විසින් සිදු නොකළ දෙයක් බවට විශ්වාසයෙන් යුතුව ඒ චෝදනාව බැහැර කිරීමට පවා හැකියාවක් මෙතනදී ලැබෙන්න පුළුවන්. තමන් වෙනත් සතෙකු යයි සිතා අනවශ්‍ය අවදානම් ගැනීමට ගොස් ජීවිතේ පවා නැති කරගන්න මේ නිසා පුළුවන්. දැන් මේකේ තියෙන අවදානම গুপ্ত විද්‍යාත්මක පැතිකඩක් ඔස්සේ විස්තර කරොත් මේ යෝගාවචරීන් පවා කියන්නේ පරකාය ප්‍රවේශය කියන්නේ සාමාන්‍ය භාවනාවක් හෝ අත්හදා බැලිය හැකි සරල දෙයක් නෙමෙයි කියලා. මේ පැරණි යෝග තන්ත්‍ර සම්ප්‍රදායන්ට අනුව මිනිසාගේ සිත සහ ශරීරයේ ශක්තිමත්ව එකට බැඳිලා තියෙනවා. තවත් ගැඹුරට ගිහින් කිව්වොත් විඥානය ඇතුළු ශක්ති සිරුර සහ භෞතික සිරුර ශක්තිමත්ව එකට බැඳිලා තියෙනවා. මෙතනදී විඥානය කියන කොටස නැතිනම් එම බැඳීම හිතාමතා බිඳින්න උත්සාහ කිරීම ආරක්ෂක සීමාවන් බිඳ දැමීමක් විදිහටත් මේක සලකනවා. ඔවුන්ට අනුව මේ උත්සාහය නිසා සිත නැවත ස්ථීරව පෙර පැවති ආකාරයට එකතු කරගන්න සකස් කරගන්න බැරි වෙන්න පවා පුළුවන්. නිරන්තරව බය වීම, ආවේශ වීමක් වගේ ගති පෙන්වීම හෝ අද්භූත හඬවල් ඇසීම් වගේ අතුරු ප්‍රතිඵල මේ නිසා ඇති වෙන්න පුළුවන්. මම කවුද කියන අනන්‍යතාවය Tamanට අමතක වෙන්නත් පුළුවන්. දෛනික ජීවිතයේ තවදුරටත් Tamanට පාලනය කළ නොහැකි එකක් විදිහට දැනෙන්නත් පුළුවන්. මෙතන තියෙන භයානකම අනුතුරු ඇඟවීම තමයි මේ පිටත් වෙන ශක්තිය සිරුර නැවත පූර්ණ ලෙස Tamanගේ සැබෑ සිරුර සමග සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Taman උත්සාහ නොකරන අවස්ථාවල පවා ශක්ති සිරුරෙන් ඉවත් වෙන්නත් මේක නිරන්තරව පාලනයකින් තොරව සිදුවීම නිසා මේ ශක්ති සිරුරත් එතකොට අපගේ භෞතික සිරුරත් අතර තියෙන සම්බන්ධය වෙච්ච ඇස්ට්‍රල් කෝඩ් එක කැඩිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් මරණය සිදු වෙන්න පුළුවන් කියන එක. දැන් තේරෙනවනේ මේ පරකාය ප්‍රවේශය සාමාන්‍ය ධාරා විද්‍යාවට අනුව පිළි නොගෙනුනත් එය අවදානම් සහගත දෙයක්. නොකළ යුතු දෙයක් කියන්නේ ඒ තුලිනුත් අනතුරු ඇඟවීමක් තියෙනවා. গুপ্ত විද්‍යාත්මක සහ පරකාය ප්‍රවේශය ගැන තියෙන තොරතුරු වලට අනුව මේක අතිශයින්ම භයානක දෙයක්. මේ වගේ දේවල් කරන්න ඕනි භාවනාව මුල් කරගත් අධ්‍යාත්මයෙන් දියුණු ඉතාමත් දියුණු තැනක ඉන්න උදවිය. ඒ අයට පවා වැරදෙන්න ඕනට වඩා ඉඩකඩ මෙතන තියෙනවා. ඉතින් ඒකයි මම වීඩියෝ එක පටන් ගන්න කලින් මේක අත්හදා බලන්න එපා, විහිං අමාරුවෙන් වැටෙන්න එපා කියලා වෝනින් එකක් තදබල විදිහට දුන්නේ. ඉතින් SL Para Investigation අපි මේ ගැන කතා කරේ මෙහෙම දේවලුත් ලෝකෙත් තියෙනවා කියන එක ගැන අවබෝධයක් ඔයාලට දෙන්න. තවත් මීට වඩා බලගතු දේවල් ඕනෑ තරම් තියෙනවා. අපි ඉදිරියටත් මේ දේවල් ගැන කතා කරමු. මම හිතන්නේ අද වීඩියෝ එකෙන් කතා කරපු පරකාය ප්‍රවේශය ගැන ඔයාලට
හොඳ අවබෝධයක් දැන් තියෙනවා. ඒ වගේම අපි මේ පිළිබඳව මේක කරන ආකාරයේ ස්ටෙප්ස් ගැන කලින් මේ වගේ වීඩියෝ වල විස්තර කරාට වඩා අඩුවෙන් විස්තර කරේ. මේකෙන් වෙනත් කෙනෙක්ට පවා හානියක් සිදු කරන්න පුළුවන් නිසා. ඉතින් අද වීඩියෝ එකෙන් දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරන්නත්, මේ ගැන ඔයාගේ මතය සහ ඔයාට තියෙන ගැටලුත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ මේ වගේ දේවල් දිගටම ඔයා ළඟටම ගෙන්ව ගන්න ඕන නම් අපි subscribe කරලා bell icon එකත් click කරන්න. මේ ගෙන් just ඔයාගේ යාළුවන් අතරත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් තවත් මේ වගේ ඔබ දන්නා ලෝකයේ තුල ඇති නොදන්නා දේවල් ගැන গুপ্ত විද්‍යාත්මක කෝණයකින් කියන ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලගේ වටපිටාව ගැනත් අවධානයෙන් ඉන්න අමතක කරන්න එපා.